හරි මේ වශීගුරුකමට ඕනේ වෙන්නේ ඔයාලට මේ වගේ කොළ දෙකක් ඕනේ A4 එකක් ගන්න. ඒ වගේම කරාබුනැටි 7ක් ඕනේ. මේක කරන්න ඕනේ පරිසරය සම්පූර්ණ නිහඬ වෙච්ච වෙලාවක සහ ඔයා නිදා ගන්න ආසන්නයේ තමයි මේක කරන්න ඕනේ. මුලින්ම පළවෙනි කොළේ අරගෙන ඔබ පිරිමි කෙනෙක් නම් ඔබ මුලින්ම ලියන්න ඕනේ ඔයාට ආකර්ෂණය කරගන්න ඕනේ කාන්තා පාර්ශවයේ නම. ඔබ ගැහැණු කෙනෙක් නම් ඔබ මුලින්ම ලියන්න ඕනේ ඔබට ආකර්ෂණය කරගන්න ඕනේ පිරිමි කෙනාගේ නම. මේක බැඳීමකින් තොර කෙනෙක්ට කරන්න බෑ. ඒ කියන්නේ ඔබ දැකලා විතරයි නම් තියෙන්නේ නම විතරයි නම් දන්නේ. අනේ ඒ වගේ දෙයකට මේක පාවිච්චි කරන්න එපා. ඔබ ඔහු සමග සමහර විට ප්‍රේම සම්බන්ධතාවයක් තිබිලා තියෙන්න පුළුවන්. දැන් ඒක නැති වෙලා තියෙන්න පුළුවන්. අනේ ඒ වගේ දෙයක් වෙනුවෙන් ඔබට මේක කරන්න පුළුවන්. මේක අනිවාර්යෙන් වැඩ කරනවා ප්‍රතිඵල ලැබපු දෙයක්. ඒ නිසා ඔබ එහෙම දෙයක් විතර නම් මේක කරන්න. මේක දුටුව පමණින් කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔබ ගැහැණු කෙනෙක් නම් ඔබ උඩින් ලියන්න ඕනේ ඔබ බලාපොරොත්තු වෙන පිරිමි කෙනාගේ නම තමයි මෙතන උඩින් ලියන්න ඕනේ. අපි හිතමු සම්පත් කියලා. පල්ලෙහාන් ඔබ ලියන්න ඕනේ ඔබේ නම. මම ලියන්නම් සේපාලිකා කියලා. ඔබ නම් කොටස් දෙකක් දන්නවනම් ඔබට නම් කොටස් දෙකම ලියන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම මේ කරාබුනැටි ටික තියලා මේ කොලේ නවන්න මේ විදිහට ඔබේ පැත්තට නවන්න. ඔබ මේක නවලා මේ කරාබුනැටි ටික හැලෙන්නේ නැති වෙන්න ඔබ මේක නවන්න. මේ විදිහට ඔබේ අතට ගන්න. අතට අරන් මම මේ කියන දේවල් ටික හැමදාම එකම වෙලාවක දවස් 7ක් කරන්න. ඔබට ඊට පස්සේ කියන්න පුළුවන් මේ කොලේ මෙහෙම අතේ තියාගෙන මම ඔහුගේ ඇයිගේ නම කියන්න. අපි ලිව්වේ සම්පත්නේ. මම සම්පත්ට ආදරෙයි. මට ඔහු සමග ආදරයෙන් බැඳී ජීවත් වීමට අවශ්‍යයි. ඔහු නැත්තම් ඇය කියලා දාන්න. මා වෙත ආදරයෙන් සම්බන්ධ කළ විශ්වයට ස්තුතියි. මේක දවස් 7ක් කියන්න. අපි හිතමු අද සෙනසුරාදා පටන් ගත්තේ කියලා. එතකොට ලබන සිකුරාදෙන් ඉවර වෙනවා. ඒ වගේම ඔබ ඉරිදා පටන් ගත්තා නම් සෙනසුරාදෙන් ඉවර වෙනවා දවස් 7කින්. එතකොට ඔබට කරන්න තියෙන්නේ මෙහෙම දවස් 7 වෙනි දවසෙත් මේ කොලේ අතට අරගෙන මේ ටික කියලා ඊට පස්සේ ඔබට කරන්න තියෙන්නේ මේ කොලේ පුච්චන්න මේ විදිහටම නවලා මේක පුච්චන්න පීරිසියක් උඩ තියලා ඊපස්සේ එන අලු ටික ඔබ මේක ගගකට හෝ ගලා යන වතුරකට දාන්න ඕනේ. කොමඩ් එකකට දාන්න එපා. ඔබ මේක ගලාගෙන යන වතුරකට දාන්න. මේකේ ප්‍රතිඵල ඔබ විශ්මිත කරනවා. ඔබ විශ්මයටපත් කරනවා. ඒ නිසා මේක ඔබට අවශ්‍ය නම් පමණක් කරලා බලන්න.